හේලෝ අයියෝ බං වීඩියෝ එක පටන් ගත්ත ගමන් මැද්දෙන් යන්න එපා බං. පලයන් යන්න පැත්තට. පලයන් යන්න එපා. හරි. Hello friends, welcome back to another gameplay videos. ඔන්න ඉතින් අද ප්ලේ කරන්න යන්නේ Minecraft survival part 3. ඔව්. එපිසෝඩ් 3. හරි බං ඉතින් එළම කලින් එපියේ මම මෙතන ෆ්ලැට් කරලා ගත්තා. අර මම වීඩියෝ එකක් දාලා වීඩියෝ එකට ජෝර බොරොස් වීඩියෝ එක කෙලවෙලා තිබ්බ හොඳන වීඩියෝ එකට. ඔතන තමයි මම හැදුවේ. අද අපි යන්නේ මචං අර එහා පැත්තේ තියෙන අයිලන්ඩ් එකේ ගස් කපන්න. අද ඉතින් මගේ හෙට නෙමෙයි බල ලබන සැරේ වීඩියෝ එකේ මම ගේ හදනවා. ඒ ගේ හදන්න අවශ්‍ය කරන ගස් ටිකක් හොයන් තමයි අද යන්නේ. ගැම්මක් තමයි. අපිට ඕනේ මචං X ගොඩක් X ඕනේ අපිට. යන්න දීපන් බා. X ගොඩක් ඕනේ. ක්‍රාෆ්ටින් ටේබල් එක දිහා උනතින් තිබ්බා. අපිට එක X එකක් ඇති වෙයි. එකක් ඇති වෙයි. ස්ටෝන් X එකක් දෙන්න අපිට. හරි වැඩේ කොට කපා ගත්තා ගියා දැන්. තව X එකක් තියෙනවා ඕකත් දෙන්නකෝ. හරි කපා ගත්තා. ගෑමක් තමයි බෙඩ් එක උස්සන් යන්න ඕනේ. බෙඩ් එක අවශ්‍ය නැහැ. අපි ඕන්නොත් එමු එහා පැත්තේ අයිලන්ඩ් එක. හරි ගැම්මෙන් යමු දැන්. හරි අඩෝ ලැග් වෙනවා ෆ්‍රෙන්ඩ්ස් ගණන් ගන්න එපා. අපි එහෙනම් ලීටියක් කපාගමු ගැම්මෙන්. ඔයා තාමත් මේ වීඩියෝ එක බැලුවට ලයික් පාරක් එහෙම දැම්මේ නැද්ද? පොඩ්ඩක් සද්ද චුට්ට වැඩි කරන්න. අඩේ සද්ද ඇහෙන්නේ නැත්තේ බං මේකේ. සද්දයක් ඇහෙන්නේ නැහැ බං කිසිම. හරි ෆ්‍රෙන්ඩ්ස් මේ ගැම්මත් තමයි මම ගස් ටිකක් කපාගෙන එහෙනම් සෙට් වෙන්න. හරිද? හරි බං ඉතින් එතන තිබ්බ ඕක් ගස් ඔක්කොම වැඩේ දුන්නා. දැන් ඉතින් බර්ච් ගස් ටිකුත් කපාගමු නේද? හරි ගැම්මෙන් බර්ච් ගස් කපමු. හරි බං ෆ්‍රෙන්ඩ්ස් ඉතින් මේ ටික මම ස්පීඩ් කරලා තියෙන්නේ නැත්නම් ඉතින් වීඩියෝ එක දික් කරනවා ඔයාලට කම්මැලි. ඒ නිසා මම මේ ටික ස්පීඩ් කරලා කපා ගන්නම් ගැම්මේ. හරි මම මෙතන කටහඬ පොඩ්ඩක් කරන්න ඉතින් ආතල්ලා ගන්න නැත්නම් ඉතින් බලන්න කම්මැලිනේ පොඩ්ඩක් කටහඬ වෙනස් කරලා ගැම්මට මේ ගස් ටික කපාගමු. මේක ස්පීඩ් කරලා තියෙන්නේ හරිද? නැත්නම් කියේ මොනවද බං? පේජ් වල හරිය. හරි බං ඉතින් අපි ඊළඟ වීඩියෝ එකේ ගැම්මටම අපේ ගේ හදන්න යන්නේ. අපිට දැන් තව ගස් ඇති. තව ගස් ටික කපාගමු ඉතින් අපි ගැම්මේ. මට මොකක් කරන්න කියලාද මතක නැහැ හරියටම. ඊළඟ වීඩියෝ එකේ ගැම්මටම ගේ හදන්න මම බලාපොරොත්තු වෙනවා. මේ ඊ ඔක්කොම එකතු කරලා ගැම්මටම හරිද? හරි බං ඉතින් අර බේත් ගස් ටිකක් කැපුවා ඔක්කොම දැක්කනේ ඉතින් මම කලින් ස්පීඩ් කරලා තිබ්බේ. ෂුගර් කේන් ටිකුත් අපි කඩාගෙන අපිට ෂුගර් කේන් වල ඉස්සරහට පේපර් හදන්න සහ මොනවද බං සීනි වලින් මොනවද කරන්නේ? Minecraft එකේ සීනි කන්න පුළුවන්ද? අනේ මන්ද. හරි ඉතින් කලින් කිව්වා වගේම ගෙමට මම ඊළඟ වීඩියෝ එකකින් මේ ගේ හදන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒත් එක්කම ඔයා මේ වීඩියෝ එක තාම බලලා නැද්ද? subscribe එකක් එහෙම දැම්මේ නැද්ද? මොකද්ද බං ඉතින් ඔය නිකන් තියෙන subscribe button එකනේ ඕක බලන්න මොකද ලෝභ වෙන්නේ? ඔය subscribe button එක ඔබ්බලා දාන්න. ඒත් එක්ක මේ වීඩියෝ එක like පාරක් දැම්මේ නැත්නම් like button එකට තට්ටුවක් දාන් යන්න. sugar cane නම් දැන් ඇතිත් වගේ අපිට කණ්ඩ කෑම ඕනි බඩගිනීමට. අනේ හලකෝ මස් දෙන්නකෝ. හරි වටේ පිටේ සද්ද හැන ගණන් ගන්න එපා. මේ මූසල කුරුල්ලෝ ටිකක් මං රෙකෝඩ් කරදි කෑ ගහනවා. මූසල කුරුල්ලෝ ටික අඩෝ මං ගා පාන් තිබිලානේ. හරකව එළෝ යවල තියෙන්නේ. අපරාධ ෆ්‍රෙන්ඩ්ස්. අඩෝ කුරුල්ලෝ ඵලයන්කෝ. අයියෝ මේ කුරුල්ලොන්ටත් මං රෙකෝඩ් කරවලාම සද්ද සද්දලු කෑ ගහන්න තියෙන්නේ. හරි අපි යන් එහා පැත්ත අපේ අයිලන්ඩ් එකට. ගැම්මෙන් පැන්න ගැම්මෙන් යන් ජෙබුක් ගැම්මෙන් යන්. හරි බං ඉතින් එළම අපි දැන් මොකද කරන්නේ? යකෝ මගේ බෙඩ් එක ගන්න ඕනේ. බෙඩ් එක අරගෙන අපි පොඩ්ඩක් නිදියමු. දැන් නිදියන්න පුළුවන්ද දන්නේ. අයියෝ මට තියෙන්නේ කහ පාට ඇඳක්ද? දෙබුදියන්න බෑනේ. මට ලතු පාට ඇඳක් ඕනි. අනී ලතු පාට මල් නැද්ද? මට ලතු පාට ඇඳක් ඕනේ ෆ්‍රෙන්ඩ්ස්. ක්‍රාෆ්ටින් ටේබල් ගන්නමු. ක්‍රාෆ්ටින් ටේබල් එක ඔන්න ඔහින් ප්ලේස් කරගමුකෝ. රතු පාට මල් තියෙනවා.
අපි එහෙනම් රතු පාට ඩයි හදාගමු. හරිද? රතු පාට ඩයි හදාගමු ගැම්මේ. හරි බං ඉතින් එළම ඔන්න කියපන් ඩයි ටික හදාගන්න. ඊට පස්සේ ඇඳ තියලා මම හිතන්නේ කහ පාට ඇඳට රතු දාලා වෙන පාටක් ඒ දන්නේ නැහැ නේ. ගැම්මන් රතු පාට ඇඳක්ම තමයි ආවේ. හරි බං ඉතින් එළම ප්ලේස් කරපන් ඕනෝක. හරි කොහොමද රසයනේ? කපාගනින් කඩාගනින් ඔන්න ඔය මොකද්ද ක්‍රාෆ්ටින් ටේබල් එක. ටකරම් මල්ලේ පොඩි ගැම් වැඩක් දෙමුද? ටකරන් ටිකක් ටකරන් ලොයන් ටිකක් ගමුද? ඉඳා. වැදුන්නේ. ඒක වැදුන්නේ. ඉඳා. අඩෝ මැරුණා කියහන්කෝ. අඩේ එක ෂොට් එකයි බං. නෑ දේවිල්ලා. හලෝ මචං කොහොමද? මට ලනු ඕනේ වාගේ. දීපන් ලනු. කන අම්මට හුඩු කවුද යකෝ ගහන්නේ? කන බලාගෙන ලනු ටිකක් දීපන් මට. හරි මුකුත් හම්බුන්නේ නැහැ. යකෝ මට ගහන්න එපා බං. උඹලා නිදහස අරන් දෙන්න හැදුවේ. අම්මඩුයි. කල්ලා ගියා. ඇක්සෙක් කල්ලා ගියා. ගනි සෝඩ් එක. හරි. උත්තරේ උඹේතරයි. උඹ පළේ උඹේ යාළුවගේ ලෝකෙට. පලයන්. ගණන් ගන්න පැකසක් ආවා. පලයන්. උත්තරේ ලනු දෙයක් හමුණා ගැම්මත් තමයි ෆ්‍රෙන්ඩ්ස්. වටේ පිටේ සද්ද යනවා කලින් කිව්වා වගේ ගණන් ගන්න එපා. දැන් මොකද කරන්න බං? දිය ගන්නවත් පුළුවන් දන්නේ නැහැ නේ. මෙන්න දැන් sugar cane තියනවා තව. දිය ගන්න පුළුවන් දන්නේ නැහැ නේ බං. හරි බං ඉතින් එළම අපි ඊළඟ වීඩියෝකින් ගැම්මෙන් අපේ ගේ හදන්න try එකක් දෙමු. මං හිතනවා ගොඩක් දුරට බොහෝ දුරට ගේ හදලා අපිට පදිංචියට එන්න පුළුවන් කියලා. අඩ පොඩි එකා. මොකද කරන්නේ? අපිට පොඩි දෙයක් හදාගන්න තියෙනවා මට. කද්ද ස්ටෝන් කටර් එකක් හදාගන්න ඕනේ බං. ස්ටෝන් කටර් එකක් බලන්න ස්ටෝන් කටර් එකක් මේ ෂිය එකක් නේ. ඕකනේ බං ස්ටෝන් කටර් එකක් මට ඕනේ. අපි ස්ටෝන් කටර් හදන්න හැටි කවුරු හරි දන්නවද? දන්නවනම් පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න බං. මෙතන ස්ටෝන් කටර් නෑනේ බං ස්ටෝන් කටර්. මේ කැම්ප් ෆයර් නේ මට ඕනේ ස්ටෝන් කටර් එකක්. කවුරු හරි දන්නවනම් ස්ටෝන් කටර් හදන හැටි පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ බලමු අපි පොඩ්ඩක්. මේක නෑනේ බං. මෙතන නෑ. අයියෝ මොකද්ද බං? ස්ටෝන් කටර් නැද්ද? මං හරියට ස්ටෝන් කටර් තියෙන්න එපේ. මං හදන හැටිවත් දන්නේ නෑ බං. හදන හැටි දන්නවනම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න කවුරු හරි. ගෙම්ම තමයි. හරි. අඩෝ දැන් රැවලා. ඔන්න කඩාගනි. ගෙම්මෙන් කඩාගනි. දැන් රැවලා. අයියෝ දැන් කොහොමත් රැවලා තියෙන්නේ. ගෙම්මෙන් බුදිය ගමු මේ පොඩි උණු බුදියන් රෑ තමයි. ගෙම්මක් තමයි. අඩෝ ලැග් වෙනවා ගණන් ගන්න එපා. හරි. ඉතින් අදට වීඩියෝ එක සමුගන්න වෙලාව හරි. එහෙනම් මෙතනින් වීඩියෝ එකත් ඉවරයි. විදිය ගන්නත් එක්ක මම ෆ්‍රෙන්ඩ්ස් අදට කියලා හැමෝටම good bye.